යාළුවනේ බලන්න පුත්තලම කලපුව මේ වෙද්දි කැළඹිලා තියෙනවා සැරටම. ඉතින් සම්පූර්ණ කලපුව දැන් ගොඩට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න මේ හරිය මේ ඔය මන්තිරුවක් මේ තියෙන්නේ. එතනින් එහා පැත්තේ මේ බංකු දාලා තියෙන්නේ. කට්ටි ඉඳගෙන කෑම කන විවේක ගන්න තැනක් ඔය තියෙන්නේ. ඉතින් ඔය මේ කලපුවේ තියෙන මේ බෝට්ටුවක් ඔය ගොඩ ගහලා තියෙනවා. සෑහෙන්න කැළඹිලා තියෙනවා. එතන අපිට ඉන්නත් අමාරුයි. වීඩියෝ කරද්දිත් අපිට මේ අතපව සෑහෙන්න ගැස්සෙනවා. මොකද එච්චර උලඟ තදයි. හරි අමාරුවෙන් ගත්තේ. ඉතින් එච්චර අමාරුවෙන් ගත්තේ හින්දා මේ වීඩියෝ එක බලලා ෂෙයා කරලා ෆලෝ බාරක් දීගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් බලන්න කොහොමද පුත්තලන් කලපුව මේ හිතා ගන්න බැරි විදිහට කැළඹිලා තියෙනවා. ඉස්සරහට බලමු මොනවද තියෙන්නේ කියලා. ඔමෙන් මෙතන කලින් කට්ටිය වොලිබෝල් ගහන කෝඩ්ඩයක් තියෙන්නේ. ඔය ඈතින් පඩිපෙළ වගේ පේන්නේ. ඉතින් තමයි බලන්නේ. බලන්න වොලිබෝල් කෝඩ් එක දැන් කෝඩ් එක නැහැ. නමුත් ඒ හරියම දැන් යට වෙලා දෙනවා. මම දැන් අඩි 3-4ක් ඔය හරිය උස ඇති. වතුර මට්ටමයි දැන්. බලන්න මේ හරිය මේ ඔය තියෙන කඩ සෙට් එකක් තියෙන්නේ. ඔය හරිය තමයි රෑට නයිට් කඩ සෙට් එකක් තියෙන්නේ. රෑට කෑම ගන්න වගේ සෙට් වෙන තැනක් ඔය. ඉතින් ඒ ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඔය හරිය සාමාන්‍යයෙන් අඩි 3-4ක්වත් ඔය අඩි 3ක්වත් මම දැන් ඉස්සෙලා තියෙන උතන. ඔය හරිය බංකු මුකුත් පේන්නේ නැහැ. හරි බංකු ඔක්කොම යට වෙලා තියෙනවා ඈතට. හරිම සැරයි. පුදුම සැරක් තියෙන්නේ මේ රළ. මේ හිතා ගන්න බෑ මේක මේ කලපුවද කියලා නේ මුහුද වගේ. හරිම සැරයි රළ. ඇත්තම සිලින්ඩර් මෙතනට ආවනම් මම අරන් යනවා. ගිහිල්ලා දෙන්න හරි. ඔව්. අවුනේ බලන්නකෝ අර. ඡන්ද වෙලා තියෙන්නේ. ආ? කලපුව කැළඹිලා තියෙන්නේ. ඕනේ. අර හරි අර. ඔන්න බලන්න මේක වලට මතක ඇති මම දැන් දවස් 2කට විතර කලින් දැම්මා වීඩියෝ එකක් මේ කලපුවෙන් අර කල්පිටි දැල්ලා පේන්නේ නැහැ කියලා වීඩියෝ එක. ඒකේ බලන්න මම ඔතන ඔය වම් පැත්තේ තියෙන ඒ ජැටියට ගිහිල්ලා තමයි වීඩියෝ ගත්තේ. ඒකෙදි දකුණු පැත්තේ ලස්සනට පෙවුනා කැම කඩයක්. ඒකේ ඔක්කොම ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම කැඩිලා තියෙන්නේ. දැන් ඔක්කොම පායි තැන් තැන් වල තියෙන අපි දැක්ක මිනිස්සු ඇවිල්ලා ෆ්‍රිජ් බඩු ඔක්කොම එකතු කරනවා. ඉතින් පව් හරි අසරණ වෙලා ඉන්නේ. සම්පූර්ණ කැල්ල විදිහින් කැඩිච්ච කෑලි බෑලි පායි තැන් තැන් වල තියෙනවා. එදා ලස්සනට දකින්න ලයිට් දාලා කළා ලස්සනට තිබ්බ තැනක්. ඉතින් මේ හොදවනේ. ඉතින් මේව තමයි ජීවිතේ. ඉතින් සමහර කාලා තියෙනවා නරක කාලා තියෙනවා ඊට පස්සේ තියෙනවා ඉතින් හොඳ කාලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ නරක කාලේ කවුරුත් ශක්තිමත් වෙන්න වැටෙන්න එපා. මේව තමයි ජීවිතේ. ඉතින් හැමෝම ඉන්න තැන්වල පරිස්සමෙන් ඉන්න, කන්න බොන්න සතුටින් ඉන්න, නැති වෙන දේවල් ගැන පොස්ට් වෙන්න එපා. ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් හැමෝටම ජය වේවා.